ආයිබෝවන් ගේර් සංචාරයේ යෙදෙන පළවෙනි ඩ්‍රයිව් තුන ගැන වීඩියෝ බලන්න ඇති කියලා මම හිතනවා. මේ තමයි අන්තිම ඩ්‍රයිව් එක. විශේෂත්වය කියන්නේ ඉන්දියානු සංචාරයේත් අන්තිම ඩ්‍රයිව් එක මේක තමයි. අපි බලමු සෆාරිය කොහොමද සිද්ධ වුනේ කියලා. රූට් නම්බර් 3 එකේ ගියේ යද්දිම අපිට අම්මයි පැටියයි හම්බුණා. ලස්සන සිංහ දේනුවක් සහ ලස්සන සිංහ පැටියෙක්. ඊට පස්සේ ටිකක් දුර යද්දී අපිට ආරංචියක් ආවා පිරිමි සත්තු දෙනෙක් ඉන්නවා කියලා. පිරිමි සත්තු දෙන්නත් අපි බැලුවා සෑහෙන වෙලාවක්. අපි ඒ සයිට් එක අතර දාලා යන්න යද්දී ගෑනු සතෙකුත් එතෙන්ට ආවා. එතනත් පොඩි අන්තර්ක්‍රියාවක් සිද්ධ වුණා. ඊට පස්සේ සෆාරි ඉවර කරලා අපි එළියට යන්න යද්දී තවත් ඈත සිංහ දේනුවක් ගලක් මුදුනේ වාඩි වෙලා ඉන්නවා අපි දිහා බලහන. ඒක සාර්ථකව මට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මොකද ගස් අස්සෙන් තිබ්බේ හරියට ફોකස් වුණේ නැහැ. මම ඒකෙත් වීඩියෝ එකක් ඕකටත් කියලා අතුලත් කරනවා. ඒක තමයි අවසාන සෆාරිය පිළිබඳව අපිට කියන්න තියෙන්නේ. සමස්තයක් වශයෙන් බලද්දී සෑහෙන සාර්ථකයි. මම අත්‍තරම ගණන් කරන්න ගියේ නෑ සයිටින් කීයක් හම්බුණාද කියලා සම්පූර්ණ කණ්ඩායමටම එච්චරකට හොඳයි. යම් කෙනෙකුට හම්බුනේ නැත්නම් දේවලිය කියලා තියෙනවා මේ ඉන්ටර්ප්‍රිටේෂන් සෝන් කියලා එකක්. ඒකට යන්න බල ඒක නිකන් විදීගම සත්වත්ත වගේ එකක්. විවෘත සත්වත්තක්. ඒ කියන්නේ වාහන වටෙන් වහලා එහෙම තියෙන්නේ. ඕනනම් ඒකට කියලා බලන්න බල ඒකේ සිංහ කොටි අනිවාර්යෙන් බලන්න පුළුවන් කියලා. ඒක ටිකව මට ඇත්තටම ඒකට යන්න උවමනාවක් තිබ්බේ නෑ. මොකද අපේ සයිටින් හොඳ හින්දා. ඒ තමයි හතරවෙනි සෆාරි පිළිබඳ විස්තරේ. අපි ඊළඟ වීඩියෝ එකේ බලමු පොඩි සාරාංශයක් මේ ගියර් ටුවර් එක පිළිබඳව. බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. ආයුබෝවන්.